ඔබ සෙට් එක ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා බම් මගේ channel එකට. මං ඉතින් අද ගෙනාවේ ඉතින් බස් පිස්සුව වැඩි කරන බස් පිස්සොන්ට ඉතින් ගෙනාවේ මේ වීඩියෝ එක. ඉතින් අපි ඉස්සරවම කරන්න ඕනේ ඉතින් මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලා ඉස්සරවම කරන්න ඕනේ channel එක subscribe කරලා comment එකක් දාලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් අපි යන් ඉතින් වීඩියෝ එකට මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් ඉස්සරවම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ Play Store එක open කරගන්න ඕනේ. Play Store එක open කරගෙන ඔයාලා search bar එකේ ගන්න ඕනේ ශ්‍රී ලංකා බස් මොඩ් කියලා. ඉතින් ශ්‍රී ලංකා කියලා ගහපු ගමන් ඉතින් ඔයාලට උඩින් වෙනවා ශ්‍රී ලංකා බස් මොඩ් කියලා මේකක්. ඉතින් ආයෙක ඕපන් කරගන්න ඕනේ. ඉතින් ඕපන් කරගෙන බස් සිමියුලේටර් ඉන්දුනීසියන් කියලා තියෙන්නේ. අපි ඒකින් තමයි ගන්න. ඉතින් ඔයාලා බස් ඒකට බස් මොඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නිසා ඔය දෙවෙනිට තියෙනනේ මොඩ් බස් ශ්‍රී ලංකා බසිට් කියලා. ආන් ඒක ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඒක ඕපන් දෙන්න ඕනේ. ඉතින් මම මෙතනින් ඕපන් දෙද්දී මම මයික් එක ඕෆ් කරගන්නවා බොක්කලා සෙට් එක. ඒ දන්නවද මේකේ සිංහල සින්දුවක් යනවා බං. සිංහල සින්දුවට කොපිරයිට් එකක් වදින්න ඉඩ තියෙනවා. කොපිරයිට් එකක් වැදුනොත් channel එකක් තියරයි. ඉතින් මං මයික් එක ඕෆ් කරලා මං කියලා දෙන්න. ඉතින් මොකද කරන්න ඕනේ කියලා. ඉතින් මම මාක් කරන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න. ඉතින් බං මම මේක අයින් කරගන්නවා බං. මම මේ මොඩ් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන නිසා. ඉතින් බං මේ මොඩ් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මෙහෙම තමයි පෙන්වන්නේ. ඉතින් සුරංගනාවි කියලා SL බස් සුරංගනාවි කියලා. ඉතින් අපි කරන්න ඕනේ ඊළඟට ඉතින් අපි මේකෙන් අයින් වෙනවා. අයින් වෙලා ඔයාලා ආයෙත් Play Store එකට ගිහිල්ලා ඔයාලා search bar එකට ගිහිල්ලා ඉතින් ඔයාලා search කරගන්න ඕනේ file manager කියලා. file manager කියලා search කරගෙන ඉවරලා ඔයාලා file manager කියලා හතරවෙනි තියෙන හතරවෙනි එකට යන්න ඕනේ. හතරවෙනි ගිහලා ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් පොඩි MB ගානක් යන්නේ. ඉන්ස්ටෝල් කරගෙන ඉවරලා ඒක ඕපන් දෙන්න. ඕපන් දීලා ඉවරලා ඔයාලට බලා ගන්න පුළුවන් මේවා ටිකක්. ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් ෆයිල් කියලා තියෙනවා. ඩවුන්ලෝඩ් මේකට යන්න. ඉතින් ඩවුන්ලෝඩ් මේකට ගියපුවාම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සුරංගනාවි කියලා. ඉතින් මම ඩවුන්ලෝඩ් කරගත්ත බස් මොඩ් එක තියෙනවා. ඉතින් මේ බස් මොඩ් එක ටච් කරගෙන ඉන්න. ටච් කරගෙන ඉද්දි ඔයාලට යටින් වැටෙනවා ඉතින් කොපි කියලා. ඉතින් ඒ කොපි කරලා ඔයාලට පේස්ට් කරන්න තියෙනවා. පේස්ට් කරද්දි ඔයාලා කරන්න ඕනේ ඔයාලා ආයෙත් හෝම් එකට යන්න. හෝම් එකට ගිහිල්ලා මේන් ස්ටෝරේජ් කියලා තියෙනවා. ඉතින් මේන් ස්ටෝරේජ් කියන එකට ගිහිල්ලා my document කියන එකට යන්න නැතුව documents කියලා ඉතින් යට තියෙන ඉතින් එකක්. ඉතින් ඒකට ගිහිල්ලා basit කියලා තියෙන එක basit කියන එක ටච් කරලා ඉවරලා mods කියලා එනවා. ඉතින් ඒකට ඉතින් ඔයාලා මේක පේස්ට් කරගන්න තමයි තියෙන්නේ. පේස්ට් කරගෙන ඉවරලා ඔයාලා යන්න ඉතින් ඔයාලගේ ගේම් එකට ගිහිල්ලා ඉතින් අපි බලමු ඉතින් මේක වැඩලාද කියලා. ගේම් එකට ඉතින් මෙහෙම තමයි ඉතින් තියෙන්නේ. ඉතින් ඔයාලට ඉතින් අලුතෙන්ම ගේම් එකක් ගත්ත ඉතින් මේ බස් එක තමයි හම්බෙන්නේ. ඉතින් ඔයාලට වම් පැත්තෙන් කියනනේ මොඩ් කියලා. මොඩ් කියන එකට ගිහිල්ලා ඉතින් to garage කියලා තියෙන්නේ. to garage කියන එකට ගිහිල්ලා ඔයාලට පේන්නේ නැති නිකන් ඊතල දෙකක් වගේ දෙපැත්තට. ඉතින් මේ දෙපැත්තට ඊතල දෙකක් තියෙනවානේ. ඉතින් ඔයාලගේ බස් මොඩ් එකේ තියෙන බස් මොඩ් එක ගන්න නම් ඉතින් ඔයාලා දකුණු පැත්තේ ඊතලය ඔබන්න. දකුණු පැත්තේ ඊතලය ඔබද්දි ඔයාලට පෙන්නේ නැති. ඉතින් ඔයාලට පෙන්නේ නැති ඩවුන්ලෝඩ් කරපු බස් මොඩ් එක. මේක මම පළවෙනිට ඩවුන්ලෝඩ් කරපු බස් මොඩ් එක. ඉතින් මම ඉස්සෙල්ලා ඩවුන්ලෝඩ් කරපු බස් මොඩ් එක පෙන්නන්න. ඉතින් චුට්ටක් වෙලා යනවා ගණන් ගන්න එපා. ඉතින් මේ කෝමියෝ වෙන්න ඇති. මම මේක පැදලා තියෙනවා. ඉතින් මේක සේව් කරන්න ඕනේ. ඉතින් සේව් කරන එකත් මම කියන්න. තව ඉතින් මේ කෝමියෝ බස් එක මම මේකත් ගත්තා. ඉතින් අපි යන් ඉස්සරහට. ඉතින් මේක තමයි මගේ තුන්වෙනි බස් එක. ඉතින් මේක සුපිරිම බස් එකක් තමයි. ඉතින් මේකේ නම නම් දන්නේ නැහැ. ඉතින් මම මේකේ නම ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි හතරවෙනි බස් එකට යන්න. ඉතින් හතරක් බස් මොඩ් හතරක් ඩවුන්ලෝඩ් කරලා දෙනවා දැනට. අම්මට උඩු මම ඩවුන්ලෝඩ් කළාද ඔය. හරි. අවුලක් නැහැ. පාඩක් නැහැ. අවුලක් ගන්නවා. ඉතින් බම් මේ ලාස්ට් නෑන් ඉතින් බම් මම මේක දැන් ඩවුන්ලෝඩ් කරපු බස් මොඩ් එකකින් තියෙන්නේ.
ඉතින් මේක සුපිරියක්ම තමයි. ඉතින් 5ක් තමයි ඉතින් මම ඩවුන්ලෝඩ් කරලා තියෙන බස් මොඩ් එක. ඉතින් ඔයාලත් මේ බස් මොඩ් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මම කියපු විදිහට. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ඉතින් ෂෙයා පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් වීඩියෝ හොඳ නම් ඉතින් මේ වගේ වීඩියෝ බලන්න බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. ඉතින් මම ගිහිල්ලා එන්න. ඉතින් වෙන වීඩියෝ එකකින් සෙට් වෙමු. කියන්න දෙයක් තියෙනවා. ඔයාලට මනි මොඩ් එකක් ඕන නම් කියන්න මේ බස් එකේ මම මනි මොඩ් එකකුත් දෙන්න. ඉතින් මං ගිහිල්ලා එන්න. බයි.